සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වත්නි, මම හිතුවා මේ පින්වත් උදවියට ගැඹුරු ධර්ම කරුණක් මේ මොහොතේ විග්‍රහ කරලා දෙන්න. පින්වත්නි, අද අවුරුදු ගණනාවක ඉඳලා මේ පින්වත් උදවිය ඉගෙන ගන්නේ මව් කුසේ ප්‍රතිසන්දිය වෙනවා කියලයි. එතකොට ඒක අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා දේශනා කරන්නේ මරණාසන්න මනෝද්වාර වීථියේ 14 වන තිත්තක්ෂණේ පහළ වෙන චුතිසිත නිරෝධ වී ගිය පසුව කොහෙහෝ මව් කුසක ප්‍රතිසන්දිසිත කූඩැල්ලෙකුගේ අල්ලා ගැනීම හා සමානව පහළ වෙනවා කියලයි. නමුත් පින්වත්නි, මේ කූඩැල්ලාගේ උපමාව මෙතෙන්ට සඳහන් කරනවා නම් මෙතන යම්කිසි ධර්මානුකූලව ගැලපීමක් මම දකින්නේ. මොකද චුතිසිත නිරෝධ වී ගිය පසුව කොහේ හෝ මව් කුසක ප්‍රතිසන්දිසිත පහළ වෙනවා කියනවා නම් එතකොට චුතිසිත නිරෝධ වෙලයි ප්‍රතිසන්දිසිත පහළ වෙන්නේ. එතකොට පින්වත්නි, කූඩැල්ලාගේ අල්ලා ගැනීම කියන්නේ කූඩැල්ලා එක තැනක් අල්ලගෙන ඉන්න ගමන් ඊළඟ තැන අල්ලලා තමයි ඒ කලින් අල්ලපු තැන අතාරින්නේ. එතකොට චුතිසිත නිරෝධ වී ගිය පසුව ප්‍රතිසන්දිසිත පහළ වෙනවා නම් චුතිසිත නිරෝධ වුණාම ඒ සම්බන්ධي විරයි. ප්‍රතිසන්දිසිත පහළ වෙනකොට චුතිසිත නැහැ. එතකොට කූඩැල්ලෙකුගේ උපමාවක් මේ මිය යන කයේ චුතිසිතත් මව් කුසේ ප්‍රතිසන්දියටත් ගලපන්න බෑ. නමුත් ඒක දැන් අර කූඩැල්ලගේ උපමාවට අනුවම තේරෙනවා මේක අනවබෝධයෙන් අර යම්කිසි ධර්ම කරුණක් සංගවාලන්න වසාලන්න කරන ලද එකතු කිරීමක් කියලා. පින්වත්නි, මේ චුතිසිත පහළ වෙන්නේ මිය යන කෙනාගේ 14 වෙන මරණාසන්න මනෝද්වාර වීථියේ 14 වන තිත්තක්ෂණේ. ඒ චුතිසිත 14 වෙනි තිත්තක්ෂණේ පහළ වෙලා චුතිසිතෙන් සකස් වෙන නාම රූප වලින් තමයි ඒ 14 වන තිත්තක්ෂණේම පහළ වෙන මන ආයතනේ තමයි ගන්ධබ්බයාගේ ඒ ගතියට අනුව පහළ වෙන ගන්ධබ්බයාගේ මන ආයතනේ පහළ වීම කියන්නේ. එතකොට එක තිත්තක්ෂණයක පටිච්චසමුප්පාදයක් පහළ වෙනවා. ඒක මේ අය දන්නේ නැති නිසා තමයි මේ චුතිසිත මරණ තැනත් ප්‍රතිසන්දිසිත මෞකුසටත් උගන්වන්නේ. ඒක කූඩැල්ලෙකුගේ අල්ලා ගැනීමක් උපමා කරනවා. එතකොට අර මිය යන පුද්ගලයාගේ මරණාසන්න මනෝද්වාර වීථියේ 14 වන තිත්තක්ෂණේ චුතිසිත පහළ වෙලා ඒ 14 වන තිත්තක්ෂණේම නාමකයේ පටිඝ සම්පස්සේ කියලා ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ ගන්ධබ්බයාගේ පහළවීම. ඒ කියන්නේ නාම රූප හේතුවෙන් පහළ වෙන මන ආයතනේ ඒ පහළ වෙන ගන්ධබ්බයාගේ පහළවීමයි. එතකොට මේ මන ආයතනේ පහළ වෙනකොට මේ අය දන්නවනේ බුද්ධ දේශනාවේ තියෙනවා මේ නිතරම අහලා තිනවා තින්නම් සංගති පස්ස කියලා. කරුණු තුනක් එතකොට තියෙනවා. මේක අර ගැඹුරින් දේශනා කරනකොට යාකෝ භික්කවේ ඉමේසන් තින්නම් ධම්මානං සංගති සන්නිපාතෝ සමවායෝ අයං උච්චති භික්කවේ මනෝ සම්පස්සෝ කියලා. පින්වත්නි, මෙතන මේ කරුණු තුන චුතිසිතයි ගන්ධබ්බයාගේ මන ආයතනයයි ඒ වගේම ගන්ධබ්බයාගේ මන ආයතනයයි ඒ නාම රූපවල මනෝ සංචේතනාවයි තුන එකතු වෙලා තමයි ඊළඟ 15 වන තිත්තක්ෂණේ ප්‍රතිසන්දිසිත පහළ වෙන්නේ. එතකොට චුතිසිත පහළ වෙන්නේ 14 වන තිත්තක්ෂණේ.
එතකොට ඒ චුතිසිත 15 වෙනි 14 වෙනි තිත්තක්ෂණේම පටිසමුප්පාදයක් සකස් වෙනවනේ. එතකොට ඒකෙන් ඒ නාම රූප හේතුවෙන් පහළ වෙන මන ආයතනය තමයි ගන්ධබ්බයාගේ පහළවීම. ඒ ගතියට අනුව මනුෂ්‍ය නම් මනුෂ්‍ය ගන්ධබ්බයාගේ පහළවීම. ඒ මනුෂ්‍ය ගන්ධබ්බයාගේ පහළවීම තමයි චුතිසිත සුචිසිතෙන් සකස් කරන නාම රූප වලින් සකස් වෙන මන ආයතන. මේක තමයි අර කූඩැල්ලා එක තැනක් අල්ලගෙන ඊළඟ තැන අල්ලලා තමයි කලින් අල්ලපු තැන අතාරින්නේ. ඒක උපමාවක් හැටියට එතනට තමයි බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ තුල මේ අපේ අතීතයේ අපේ ධර්මදර අපේ මහා තෙරුන් වහන්සේලා මේ උපමාවක් මේකට එකතු කරලා තියෙන්නේ. චුතියයි ප්‍රතිසන්දියයි අතරයි තිත්තක්ෂණයකවත් අතරක් නැත්තේ කූඩැල්ලකගේ උපමාවේ. එතකොට චුතියයි ප්‍රතිසන්දියයි සිද්ධ වෙන්නේ මිය යන කයි. එතකොට ඊළඟට 14 වෙනි තිත්තක්ෂණයේ මන ආයතනයේ සකස් වෙලා ඒ මන ආයතනෙන් කරුණු 3ක් එකතු වෙලා 15 වෙනි තිත්තක්ෂණේ පහළ වෙන්නේ ඒ ගන්ධබ්බයාගේ ප්‍රථම සිතයි. එතකොට මේ මරණාසන්න මනෝද්වාර වීතියේ ඒක මනෝද්වාර වීතිය තිත්තක්ෂණ 14කින් අවසාන වෙන්නේ නැහැ. ඊළඟට මේක 15 ප්‍රතිසන්දිසිත ගන්ධබ්බයාගේ පහළ වෙලා 16 වෙනි පළවෙනි තදාරමණය 17 වෙනි තිත්තක්ෂණයේ දෙවෙනි තදාරමණය පහළ වෙලා ඊළඟට දිගටම මනෝද්වාර වීති පහළ වෙන්නේ. ඉතින් තේරුම් ගන්න ඊළඟට ඒ මනුෂ්‍ය ගන්ධබ්බයෙක් නම් ඒ චුති ප්‍රතිසන්දි වෙලා ඊළඟ 15 වෙනි තිත්තක්ෂණේ එයාගේ හිත හදලා ඊට පස්සේ 16 වෙනි තිත්තක්ෂණේ ප්‍රථම තදාරමණය 17 වෙනි තිත්තක්ෂණේ දෙවෙනි තදාරමණය සකස් වෙලා ඒ ඊළඟට තවත් මනෝද්වාර වීති විශාල සංඛ්‍යාවක් සකස් වෙමින් ඉන්න අතර ඒ මියගේ ශරීරයෙන් ඒ මනුෂ්‍ය ගන්ධබ්බයා හෝ ප්‍රේතයා හෝ යක්ෂයා හෝ දෙවියා හෝ පිට වෙලා පරිසරයට යන්නේ. එතකොට ඒ යක්ෂයෙක් හෝ ප්‍රේතයෙක් හෝ අමනුෂ්‍ය නම් ඒ මිය යන පුද්ගලයාගේ ශරීරයම තුල තමයි චුති ප්‍රතිසන්දි සහ ප්‍රතිසන්දිසිත සකස් වෙලා ඊළඟ මනෝද්වාර වීතියේ පහළ වෙන අතීත භාංග භාංග චලන භාංග උපච්ඡේද මනෝද්වාර ආවජන මනෝවිඤ්ඤාණ සම්පටිච්ඡන සම්තීර්ණ වොත්තපන ජවන් කියන ප්‍රථම ජවන් සිත පහළ වෙන මොහොතේ ඒ මියගේ පුද්ගලයාගේම ශරීරය තුළ ඕපපාතික උප්පත්තිය ලැබලා එක්ක ප්‍රේතෙක් හෝ යක්ෂයෙක් හෝ දෙවියෙක් හෝ ඕපපාතික උප්පත්තියක් ලැබලා බ්‍රහ්මයෙක් හෝ භාවනා කරන කෙනෙක් නම් උප්පත්තියක් ලැබලා ඒ ශරීරයෙන් පිට වෙන්නේ ඒ ඕපපාතික උප්පත්තිය ලැබුව කෙනා තමයි ඉපදීමත් සිදු වෙලා පිට වෙන්නේ. නමුත් අර මනුෂ්‍ය හරි තිරිසන් හරි ගන්ධබ්බයෙක් නම් ඒ මොහොතේ චුති ප්‍රතිසන්දි වෙලා 14 වෙනි තිත්තක්ෂණයේම චුති වෙලා ඒකෙම ප්‍රතිසන්දිය සිදු වෙලා ඊළඟට 15 වෙනි තිත්තක්ෂණයේ ප්‍රතිසන්දිසිත සකස් වෙලා ඒ මනෝද්වාර මරණාසන්න මනෝද්වාර වීතිය අවසාන වෙලා තවත් මනෝද්වාර වීති විශාල සංඛ්‍යාවක් සකස් කරන අතර ඒ ගන්ධබ්බය අපි හිතමු මනුෂ්‍ය ගන්ධබ්බය ඒ ශරීරයෙන් පිට වෙලා පරිසරයට ගිහිල්ලා ඉපදීමක් හොයමින් පරිසරයේ සැරිසරනවා. මේකට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සම්භවේසී කියලා. මේ අය දන්නවනේ භූතාවා කියන්නේ ඉපදී ක්‍රම 4කට අනුව ඉපදුණු අය. හැබැයි සම්භවේසී කියන්නේ මේ ගන්ධබ්බයට ඉපදීම සොයන චුති ප්‍රතිසන්දි වෙලා ප්‍රතිසන්දිසිත සකස් වෙලා ඒ මියගිය ශරීරයෙන් පිට වෙලා පරිසරයට පිට වෙලා ගිය ඒ සත්වයාට තමයි සම්භවේසී කියන්නේ. එයාට තමයි සංජාති කියන්නේ. පටිච්චසමුප්පාදයේ අපේ ජාතිය නිතරම සකස් වෙවි තිබිලා මරණ මොහොතක නම් ඒ ජාතිය තමයි සංජාති වෙන්නේ. ඒ කියන්නේ ගන්ධබ්බේ පහළ වෙනවා. එයා ඒ මියගේ ශරීරයෙන් පිට වෙලා පරිසරයට ගිහිල්ලා ඊතා සුළු කාලයක් හෝ බොහෝ කාලයක් හරි පරිසරයේ ගත කරලා කවදා හරි එයාගේ කර්ම ශක්තියත් ඒ මව්දෙමව්පියන්ගේ කර්ම ශක්තියට අනුව එයාට ඉපදෙන්න මව් කුසක්
සකස් වුණොත් ඒ කියන්නේ අම්මා තාත්තා කායිකව එකතු වෙලා අම්මා ඒ ඔසප් වෙන කාලය තුල අම්මා තාත්තා කායිකව එකතු වෙලා මවගේ කුසේ සකස් වෙන යුක්තාණුවට ඒ ගන්ධබ්බයා ගිහිල්ලා බැස ගැනීම තමයි ඔක්කාන්ති කියන්නේ. ඒ බැසගත්තු ගන්ධබ්බයා ඒ යුක්තාණුව තුල එයාගේ පහළවන පළවෙනි මනෝද්වාර වීතියේ 9 වෙනි චිත්තක්ෂණයේ ප්‍රථම ජවන්සිත පහළවීම තමයි එයාගේ මේ ලෝකේ ඉත්තත්තා අබිනිබ්බති කියන්නේ. ඒ නිසා තේරුම් ගන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මිය යන පුද්ගලයාගේ ශරීරය තුළ සිදුවෙන චුත්තිය සහ ප්‍රතිසන්දිය ඒ 14 වෙනි චිත්තක්ෂණයේම මන ආයතනයේ සිදුවෙන ප්‍රතිසන්දිය ගන්ධබ්බයාගේ පහළවීම තමයි ඒගොල්ලෝ ඒ ප්‍රතිසන්දිය මව්කුසට ගෙනියන අනවබෝධය නිසා මව්කුසේ තමයි මිය යන ශරීරයේ චුතිසිත නිරෝධ වී ගිය පසු කොහේ හෝ මව්කුසක ප්‍රතිසන්දිය කියලා ඒ මිය යන පුද්ගලයාගේ හදවස්තු ඇසුරු කරගෙන ඒ මනෝද්වාර මරණාසන්න මනෝද්වාර වීතියේ 14 වෙනි චිත්තක්ෂණේ පහළ වෙන ඒ චුති ප්‍රතිසන්දිය මව්කුසට ගෙනිහිල්ලා තමයි කූඩැල්ලගේ උපමාව එතෙන්ට ගලපන්නේ. නමුත් මේ කූඩැල්ලගේ උපමාව තියෙන්නේ ඒ මිය යන පුද්ගලයාගේ තුලම 14 වෙනි චිත්තක්ෂණේ චුතිසිත පහළ වෙලා ඒ 14 වෙනි චිත්තක්ෂණේම නාම රූප වලින් පහළ වෙන මන ආයතනයේ තමයි ප්‍රතිසන්දිය එන්නේ. ගන්ධබ්බයාගේ පහළවීම. ඊළඟට 15 වෙනි චිත්තක්ෂණේ මනෝද්වාර මරණාසන්න වීතියේ 15 වෙනි චිත්තක්ෂණේ තමයි එයාගේ ප්‍රතිසන්දි සිත පහළ වෙන්නේ. එතකොට ගන්ධබ්බයා සම්පූර්ණ වෙලා විරයි. එයා ඊට පස්සේ ඒ මරණාසන්න මනෝද්වාර වීතියේ 16 වෙනි චිත්තක්ෂණේ 17 වෙනි චිත්තක්ෂණේ අවසන් වුණාට පස්සේ ඒ මියගිය ශරීරයෙන් පිට වෙලා පරිසරයට ගිහිල්ලා කවදා හරි යම් දවසක එයාගේ කර්ම ශක්තියට සමාන වෙන මව් දෙමව්පියෝ දෙන්නෙක් මුණ ගැහුණොත් ඒ මවගේ කුසේ සකස් වෙලා තියෙන යුක්තාණුවට බැස ගැනීම තමයි ඔක්කාන්ති කියන්නේ. ඒ යුක්තාණුවට බැසගෙන එයාගේ පාල වෙන ප්‍රථම මනෝද්වාර වීතියේ අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාර ආවජන මනෝවිඤ්ඤාණ සම්පටිච්ඡන සම්තීර්ණ වොත්තපන ජවන් කියන 9 වෙනි චිත්තක්ෂණේ පහළ වෙන මොහොත තමයි මේ ලෝකේ යාගේ උප්පත්තිය. ඒක තමයි අර ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කියන්නේ. ඊළඟට කන්දානම් පාතු භාවෝ කියන්නේ එයාගේ ඒ පහළ වෙච්ච ඒ ගන්ධබ්බයා ගිහින් එතන උප්පත්තිය ලැබුවම උප්පත්තිය සිදු වුණු පුද්ගලයාගේ සිත නාම රූප වලින් පටිසමුප්පාද තුළ පංච උපාදානස්කන්ධ සකස් වෙමින් සිත සකස් වීම තමයි කන්දානම් පාතු භාවෝ කියන්නේ. ඊළඟට ඒ පටිසමුප්පාද තුළ සකස් වෙන පංච උපාදානස්කන්ධයේ මන ආයතනේ නැවත නැවත සකස් වීම තමයි ආයතන නම් පටිලාභෝ කියන්නේ. මෙන්න මේක තමයි මට මේ පින්වත් උදවියට ඊටාම අනුකම්පාවෙන් පෙන්න දෙන්න ඕනේ. මොකද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අර කියන්නේ මියන තන චුතිසිත නිරෝධ වී ගිය පසු කොහේව මෞකුසක ප්‍රතිසන්දිසිත කූඩල්ලාගේ අල්ලා ගැනීම පහළ වෙනවා නම් මට මෙතන පෙන්වන්න තියෙන්නේ කූඩල්ලාගේ අල්ලා ගැනීම උපමාවක් මෙතෙන්ට ගන්න බෑ. මොකද කූඩල්ලා අල්ලන් ඉන්න තැන අතාරින්නේ දෙවෙනි තැන අල්ලලයි. නමුත් මෙතන උන්වහන්සේලා කියන්නේ චුතිසිත නිරෝධ වුණාමයි ප්‍රතිසන්දිසිත පහළ වෙන්නේ. එතකොට චුතිසිත නිරෝධලා විරයි ප්‍රතිසන්දිසිත පහළ වෙනකොට. තේරුම් ගන්න නුවණින් විමසා බලන්න. මේ අය හැම කෙනෙකු ප්‍රඥාවට එන්න ඕනේ. ශ්‍රී සද්ධර්මයේ මේ අය බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන මේ අය කෙසේ හෝ මේ සංසාරේ මෙරි මෙරි ඉපදින සංසාරේ දුගතියින් වලින් නොයැටෙන විදියට සම්මාදිට්ඨියටපත් වෙන්න ඕනේ. සම්මාදිට්ඨියටපත් වෙන්න නම් මේ අය යෝනිසෝ මනස්කාරය යොදලා නුවණින් විමසලා මේ ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න ඕනේ. අවුරුදු බොහෝ කාලයක ඉඳලා මේ අය ඉගෙන ගන්නේ ශරීරයට පංචස්කන්ධය කියලායි. ඊළඟට ඇස කන නාසය සලආයතන කියලායි. මව් කුසේ ප්‍රතිසන්දිය කියලායි. නමුත් මේවා ගැන මේ පින්වත් උදවිය අද දවසේවත් නුවණින් විමසා බලන්න මම මේ පින්වත් ඊටාම කරුණාවෙන් ආයාචනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු